හෙලෝ අද අපි අපේ බස් ට්‍රිප් එක යන්නේ හන්තානට. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. කවුද අපිට කියන්නේ. 'A few moments later. Thousand years later. Morning. අද අපි දෙවෙනි දවසේ අද තමයි අපි හයික් එක කරන්නේ. බලමු අද මොකද වෙන්නේ. මේ දින තමයි අපි සල්ලි බැලන්ස් කරේ. මං හිතන්නේ විතරක් මේ අලුමක් කරන මේ සල්ලි සීන් එක තමයි කතා බහ කරගන්නේ බැලන්ස් එක. අපේ සෙට් එකේ හැම වෙලේම බත් එක හොයන ඩයල් එක තමයි මේ. එනවා බත් දෙනවා. තව දෙයක් කියනවනේ මේක මගේ පළවෙනි ව්ලොග් එක සාමාන්‍ය ටික ප්‍රොෆෙෂනලි කරන. ගොඩක් අඩුපාඩු ඇති. ඒව ගණන් ගන්න නැති ව්ලොග් එක බලන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔය පේනවනේ අපේ අය කේක හතර දෙනවා මේකට ළඟට ඇවිල්ලා. ෆන් ඉතින් බලමු අපි ඉස්සරහට තවත් මොකද වෙන්නේ කියලා. තව එක එක ආතල් කට්ටිය දෙනවා ඉස්සරහට බලන් ඉන්නකෝ යාළුවා මොකද වෙන්නේ කියලා. අපි දැන් පේරාදෙන කැම්පස් එක ඇතුළට ගිහිල්ලා උදේට කෑම අරගෙන වොෂ්රූම් ගිහින් හැමදේම කරගෙන හයික් එක පටන් ගන්න තමයි යන්නේ. අපි දැන් පේරාදෙන කැම්පස් එකට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් උදේ කෑම කාලා හයික් එක පටන් ගන්න තමයි හිතන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. අපි උදේට කෑම ගත්තේ මෙතන ඉඳගෙන. මෙතන කියන නම නම් මම දන්නේ හරියටම. කොහොමද මෙතන ඉඳලා තමයි බ්‍රේක්ෆාස්ට් එක අරගත්තේ. අපි දැන් හැමෝම බ්‍රේක්ෆාස්ට් අරගෙන වොෂ්රූම් ගිහින් හැමදේම කරලා ඉවරයි. දන්නේ නැති ඉතින් හැමෝම ඔය දේවල් කරලා ඉවර වෙනකොට ගොඩක් වෙලා ගියා. ඉතින් අපි දැන් යන්නේ හයික් එක කරන්න පටන් ගත්තා විතරයි. දැන් අපේ ගයිඩ්ලා දෙන්න ඇවිල්ලා ඉන්නේ. අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. බලාගෙන ඉන්නවා. හැමෝම එන චිල් එක යන්නේ දැන් තවම. මෙතනද මේ අපිව ගයිඩ් කරනවා පයිල දෙන අපිට පොඩි ඉන්ස්ට්‍රක්ෂන් වගේක් දෙනවා මොනවද කරන්න ඕන කොහොමද අපි හැසිරෙන්න ඕන කියන එක ගැන අපි ඉතින් ඒ ටික අහගෙන ඉන්නවා. අපි දැන් අපේ හයික් එක පටන් අරගෙන ඉස්සරහට යන ගමන් ඉන්නේ. මම ඔයාලට ලොකුවට ඉස්සරහට වොයිස් ඕවර් එකක් කරන්නේ නැහැ. බලමු ඉස්සරහට. මේ ඉන්නේ අපේ කෑම බිම වලට වග කියන එක්කෙනා. කෑම බිම වලට වග කියන්නේ මෙයා. කෑම බිම වලට වගේ කියන පොත්ගල තමයි මේ ඉන්නේ. අපි මුලින්ම ගමක් මැද්දෙන් තමයි අපිට යන්න තියෙන්නේ. අපි ඉතින් ලොකෝට සද්ද බද්ද කරන්නේ නැතුව ඉතින් ගියා ඒ ගම මැද්දෙනුත්. දැන් නම් අපි ආසන විදිය දෙයක් හම්බුනේ කන්දකට පස්සේ පොඩි පල්ලමක්. ඒ හින්දා මේ පොඩ්ඩක් කාතල් එකේ යනවා මේ ටික. මම මුලින් කිව්වට ඔයාලට වොයිස් ඕවර් එකක් ලොකුවට කරන්න නැහැ කියලා. මම හිතන්නේ මට වොයිස් ඕවර් එකක් දිගටම කරන්න වෙයි. මොකද මේකේ තියෙන සමහර සවුන්ඩ්ස් හරිම ഘോഷාකාරී. මොකද ඒක අවුල්. මෙතනදී අපිට අපි මුලින්ම හයික් එකේදී නිකන් අමාරු දෙයකට තිබුණා අපිට මේක. මේ අඩිපාරවල් නිසා ලොකුවට අර පහෙන කම්ෆර්ටබල් නෑ ඒකේ අපිට යන්න. ගෑල් ළමයිනේ ගොඩක් හිටියෙත්. ඉතින් අපි දෙගොල්ලම හැමෝටම උදව් කරගෙන උඩටම ගියා. අපි බලමු ඉස්සරහට මොන වගේ දේවල් වෙයිද කියලා.
අපේ සෙට් එකේ කවුරුත් හැබැයි බෑ කිව්වේ නෑ මේක නගින්න බෑ අර මේවා කතන්දර කිව්වේ නෑ හැමෝම ඉන්නේ මොරාල් එකේ හිටියේ හයික් එක කරන්න. ඉතින් හැමෝම මේ හින්දා කිසිම ගණන් නැතුව ඉස්සරහට ගියා. दुनिया में कल अरकिन पावी तुरंत කුණැල්ලොන්ට සිද්ධාලේප ගන්නවා. පව් වැඩ කරනවා. උණු ජීවත් වෙන්න එපා. මම දැන් තව යන්න ගොඩක් දුර තියෙනවා. හැමෝම කුණැල්ලොන්ට බය වෙලා ඉන්න දැන්. මේ ඉන්නේ අපේ සෙට් එකේ සත්තුන්ට බය ඩයල් එක. මුන් ගුලියක් ඉන්නේ. ඉවුම් හොයන්නවත් බෑනේ. මොකදුනේ? උඩල්ලෙද්ද? දැන් ගොඩක් අය ඉස්සරහින් ගිහිල්ලා අපි තාම පිටිපස්සෙන් යන්නේ. වැඩෝ ටික පිටිපස්සෙන් එන්නේ. මේ ඉන්නේ අපේ සෙට් එකේ අඩි 10ක්වත් තියාගන්න බැරි ඩයල් එක. සුපිරි වැඩෝ තමයි පිටිපස්සෙන් එන්නේ. අපි මේ හයිකින් මොකද හයික් එක මේ ඉන්නේ අපේ සෙට් එකේ ඉන්න තවත් තනිකඩෙක් තමයි ඉතින්. දීර්ඝ කාලිනව තනකඩ වීමේ මේවා පළවෙනි පාඩේ. ගහක් හරි කමන්නේ. ගහක් හරි කමන්නේ. Wait a minute. Who are you? අපි දැන් ටිකක් වෙලා රෙස්ට් කරලා ආයෙත් හයික් එක පටන් ගත්තා. අපි බලමු මේ කන්න බොන්න බැරි මිනිස්සු. වඳුරු කුලය. අපි අඹ කනවා. පේනවා. කැලේ මැද්දින් යන්න තියෙනවා. මේ ඉන්නේ අපේ සෙට් එකේ කෑමක් දුන්නොත් එවරස්ට් හරි නගින පොර. අපිට හයික් එක කරගෙන යනකොට ඊළඟට හම්බ වුණේ පයිනස් කැලයක්. මෙතනත් මාරම ලස්සනයි. අපේ කට්ටිය ඉතින් ෆොටෝස් එහෙම ගහලා ආය හයික් එක පටන් ගත්තා ඉස්සරහටම යන්න. මුල්ලදී හැමෝම මොරාල් එකේ නැග්ගට පහ වෙනකොට චුට්ටක් කට්ටියට අමාරු වුණා ඉතින්. බලෙන් එක්ක යන්නේ හන්තානේ. පූජාවකට බලෙන් එක්ක යනවා. මේ ඉන්නේ ඉතින් මුලින්ම කූණ්ඩල්ලොන්ට අහු වුණ ඩයල් එක තමයි. ඔයාලට මොකද හිතෙන්නේ කූණ්ඩල්ල කන එක ගැන? හද කිල්ලෙන්නේ. හයිකින් සමහරවිට හොඳ අත්දැකීමක් හම්බුණා මට නම්. ඔය ඉන්නේ ඊට පස්සේ කුළු කොටි වලස් කුළු මීමන්ගෙන් ප්‍රවේශම් වන්න. මේ හොඳම ආතල් ටික පටන් ගන්න. බලන් ඉන්නකො. අපි දැන් කැලේ මැද්ද යන්නේ මෙතන දෙඹරු කූඩයක් තියෙන ඉන්න කෑ ගන්න තමයි යන්නේ. ලෙඩත් එක්ක තමයි යන්නේ. හරියටම තමයි මොන වරක් තමයි hina වෙන්නේ නැද්ද කියලා අතට බබරු යට ගිහින්. හවායට අර සෙමිනාර් වෙනවා බලන්න විදිහට hina වෙනවා. දෙඹරු ඊට පස්සේ මේකේ මොන දක්වා අපිට යන කලේ කලින් මේ හිඳ ඔක්කොටම දෙඹරු අනේ විතර කුඩයක් තමයි ඒකත් ඇක්කරින් ගන්න නෑ ඒකත් ඇක්කරින් මේ නැති කුඩු තියෙනවා හරිද නැත්නම් ඒක හයත් කරේ කොට පස්සේ මේ නැති කුඩුවක් ඒක මිති මම සෝදාම මොරු මොරු
මෙතන මේ අපේ කවුරුත්ම සද්ද කරන්නේ නැහැ මොකද දෙමරුන්ට බය වෙලා නිසා. බෑග් එක දීපන් ඉස්සරහ. කසුම් බෑග් එක වට්ටගත්ත මඩට. කසුම් බෑග් එක මඩ වට ගොඩට වට්ටගත්ත. කොන වරපෙන් වයින් ඒක. හැබැයි අර මේ ආතල් එක තියෙන වර රාස කලනවා වගේ. පටු එකයි ගයි. පූයේ නැති और नुती ना विनावा ये हाइकिंग वाइड दिल किया होगा सुपीम हाइकिंग ये गला खोलने से लगे पल हटा उमा को बा उमा गेमट ये चूड़ी आदमी උඩට එනකන් අර අසනීප වෙලා ඇදගෙන ආපු ඩයල් එක මතක් වුණේ මෙතනදී. ඩයල් එක කොහේ ගියද කියලා හොයාගන්න බැරුණා. බලමු අපි හම්බ වෙයිද කියලා. එතකොට මේ ඉන්නේ අපේ සෙට් එකේ ඩබල් මීනින් කතා කියන එක. බලමු මූ මෙතනදී කියන කතාව මොකක්ද කියලා. උත්තරාන්තයේ දිව්‍යාගේ හැම අංගයක්ම පෙන්නලා මෙතන ඉඳලත් පාර හිතන තරම් ලේසුන්නේ නැහැ. හැබැයි ආත ඉස්සරහට තවත් තියෙන හරිම අමාරු පාරක්. ඉන්න කට්ටිය ඉන්නවා. මේ පැත්තේ මනේ. අයිනින් තියෙන පළ ඉස්සලයි. ලෙඩ්ඩු. මේ ඉන්නේ අපේ චූටි. පොර අපේ හිතුවටත් වඩා අපටත් වඩා හොඳට හයික් එක කර. චූටිනේ දිවන. පොඩ්ඩක් මේ view එකට පොඩි අරුබුදයක් ඇති වෙනවා. මොකද ඉස්සරහින් චූටින් තම මුළු view එකකම කවර් කරනවා යා. ගෞරුද්දේ හන්තාන 2 එක අපි ආවෙ නැතත් මෙයා එනවා. උමා එනවා. එනවනේ. අනිවාර්යෙන් හන්තානේ මල් ඔබේ හිතවා කොහෙද ගොඩක් උඩට ගිහිල්ලා අනිත් අය ඉස්සර හැම එකක් බලමු. අර කොයි හරියට යනකම් ගිහින්ද කියලා. දුන්යා මේකල් අරගෙන පාවිතරක් උඹ ඉතින් ආවේ නැහැ අදගෙන ආවේ. ඒක ලබ්බෑලු.
අර අතෙන් යනකම් යන්න ඕන. කොතෙන්ද? අර හරියට. අපි යමු. An eternity later. මම හිතන්නේ අපි දැන් හරි දැනට ඇවිල්ලා ඉන්නවා අපි. අපි දැනට ආවා. මෙතන තියෙන අපි උඩට ගිහලා ගත්ත ෆොටෝස් ටික මේක ෆොටෝ ගත්ත අපි තනියෙන් ෆොටෝ ගත්තා පහළට එන වීඩියෝස් නම් ගන්න බැරි නම් මුදලකට යන්න මට ගොඩක් අසනීප වෙලා අපි ආව පහළට යන්න